දැනුම ගන්න සතුටු වෙන්න. Good morning යාළුවනේ. Good morning සෙනුරා. මම නම් ඉතින් good morning කියලා කිව්වේ අපිත් එක්ක එකතුලා ඉන්න යාළුවන්ට. මමත් ඉතින් අපේ යාළුවන්ටත් කිව්වා, ඔයාටත් කිව්වා. වරදක් නෑනේ. වරදක් නම් නෑ තමයි. ඒත් නැත්තේත් නෑ. හරි. හරිද වැරදිද කියලා අපි පස්සේ බලමුකෝ සෙනුරා. ඒක නෙවෙයි සෙනුරා. ඔයා දන්නවද මේ සාහිත්‍ය මාසය කියලා? ඔව් ඉතින් සැප්තැම්බර් මාසෙ කියලා කියන්නේ සාහිත්‍ය මාසෙ කියලා අපේ යාළුවෝ දන්නවනේ. ආනේ ඇත්තට? හරි. මං එහෙනම් ඔයාගෙන් ඒ ආශ්‍රයෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්කෝ. ඕම් බලන්නකෝ යාළුවනේ. අපේ මේ වැඩසටහන පටන් ගත්ත විතරයි අපේ ඩිනාරා ප්‍රශ්න පත්‍රය දිගහැරගත්තා. හරි අහන්නකෝ බලන්න. හරි සෙනුරා. එහෙනම් කියන්න බලන්න සාහිත්‍ය මාසයට කියන වෙනත් නම? ඒක නම් චුට්ටක් කල්පනා කරන්න වෙනවා. මට හරියට මතක් වෙන්නේ නැහැ යාළුවනේ. කල්පනා කරන්න දෙයක් නෑනේ සෙනුරා. දන්නවනම් දන්නවා කියන්න. දන්නේ නැත්තම් දන්නේ නෑ කියන්න. මේ දිවාග තියනවා වගේ අප්පා. මට මතක් වෙන්නේ නෑනේ. බලාගෙන සෙනුරා වැටේ බිමට හොඳේ. හරි. ඔයා දන්නවනේ. ඔයාම කියන්නකෝ බලන්න. යාළුවනේ සෙනුරා සාහිත්‍ය මාසයට කියන තවත් නමක් තමයි බිනර මාසය. ඉතින් ඔන්න පුංචි යාළුවනේ ඔයාලා මේ බිනර මාසය කියන නම හොඳට මතක තියාගන්න ඕනි. හරිද? ආනේ ඇත්තට? හරි. සෙනුර ඒක නෙවෙයි හොඳම කතාව. කතාව තමයි සාහිත්‍ය මාසයේ සාහිත්‍ය ගැන වැදගත් වෙන ගොඩක් දේවල් අද අපි අපේ වැඩසටහන අපි යාළුවන්ට කියලා දෙනවා. ඔන්න ඉතින් පුංචි යාළුවනේ ඔයාලට පුළුවන් අපේ ඩිනාරගෙන් මේ සාහිත්‍ය ගැන තොරතුරු ටිකක් දැනගන්න. ඇයි මගෙන් විතරක්? ඇයි ඔයාගෙන් විතරක් කියලා අහන්නේ? මම අපේ යාළුවන්ට බලන්න තියෙන සෙග්මන්ට් ගැන පොඩි විස්තරයක් කරන්න. සෙග්මන්ට්ස් ගැන ඉතින් විස්තර කරන්න දෙයක් නෑනේ සෙනුර. සෙග්මන්ට්ස් තියෙන්නේ අපේ යාළුවන්ට බලන්නනේ. ඒ වුණාට ඩිනාරා අද අපි සෙග්මන්ට් ගොඩක් අරන් ඇවිල්ලා තියෙනවානේ. ඒ සෙග්මන්ට් වල තියෙන්නේ විවිධාකාර වූ තොරතුරු. ඉතින් අපි යාළුවන්ට ඒක තේරුම් බේරුම් කරලා කියන්න ඕනේ. හරි. දැනුම ගන්න සතුටු වෙන්න කිඩ්ස් ෆස්ට් එක එකතු වෙන්න එනම්. සෙනුර අපි දැන් මුලින්ම ගිහිල්ලා බර්මිඩා ත්‍රිකෝණය ගැන තොරතුරු ටිකක් ඉගෙනගෙන යමු. ඔව් ඉතින් මේ සෙග්මන්ට් එක ඉදිරිපත් කරන්නේ අපේ සංකේත් අයියා. ඉතින් අපි වැඩි කතා නොකර ඉක්මනටම ගිහිල්ලා බලලා යමුකෝ. මේ Think and Learn. අයිබෝවන් පුංචි යාළුවනේ. ඔයාලා දන්නවද බර්මියුඩා ත්‍රිකෝණය? එහෙමත් නැත්නම් යක්ෂයාගේ ත්‍රිකෝණය ගැන? මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මේ බර්මියුඩා ත්‍රිකෝණය ගැන. මේක හැදිලා තියෙන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩාව, බර්මියුඩා තූපත් සහ පුවර්තෝ රිකෝ එකතු වෙලා. මේක තුඩි කියපු ගුවන් යානා 20ක් සහ මේක කියපු නෞකා 50ක් විතර අපි රහස් විදිහට ඇදගෙන තියෙනවා. විද්‍යාඥයෝ මේකට විවිධ මත පළ කරනවා. මෙහෙම එක මතයක් වන්නේ මේකේ තියෙන දරුණු දම්රල් විශේෂයක් වන අක්කදිරල නිසා මේක වෙනවා කියලා. ඒ වගේම මීතේන් වායුව නිසා ජලය තනුක වෙලත් මේ අභිරහස් විදිහට නෞකා සහ ගුවන් යාන ගිල ගන්න එක වෙනවා කියලත් විද්‍යාඥයෝ කියනවා. මේක වටේ තනිවම ලෝකය වටා යාත්‍රා කරපු පරම පුද්ගලයා වෙන ජොෂුවා ස්ලෝකම් අතුරුදහන් වෙලා තියෙන්නේ මේ ප්‍රදේශයේදී. මේකේ කිහින් ජීවිතය බේරාගත්ත ප්‍රසිද්ධ පුද්ගලයෙක් තමයි ක්‍රිස්ටෝෆර් කොලම්බස් කියලා කියන්නේ. මේ ක්‍රිස්ටෝෆර් කොලම්බස් කියලා තියෙනවා එයා මේ සාගර කලාපයේ යද්දී රතු පාට ගිනි පොලයක් මුදට වැටිලා ඒකෙන් අමුතු ආලෝකයක් කාලයක් යන කල්ලාව කියන. වගේම මහනිමාවේ දිශාව වැරදිට පෙන්නනවා කියලත් එයා කියලා තියෙනවා. මේ බර්මියුඩා ත්‍රිකෝණය කියලා කියන්නේ පෘථිවියේ සත්‍ය උතුර සහ චුම්බක උතුර එකට හම්බ වෙන ස්ථාන කිහිපයකින් එකක්. ඒක නිසා මාලිමාවේ දිශාව වැරදිට පෙන්නනවා කියලා තමයි විද්‍යාඥයෝ නම් කියන්නේ. හරි. මේක වර්තමානයේ වෙද්දී ලෝකේ තියෙන ප්‍රධාන නෞක ගමන් මාර්ගයක් වෙලා තියෙනවා. දැනුම ගන්න සතුටු වෙන්න.